පාර්ලිමේන්තු එකේ ඉන්නේ මෝඩ ගානිලා. ඇයි ඔයලා කතා කරන්නේ නැත්තේ? අර දරුවාක අර අටම ස්ථානයේ පොල්ල ස්ථානයේ ඒ වගේ වරදක් කරා යා ගොඩක් ලොකු කෙනෙක් කියලා ඔයලා අනිවාර්යෙන් ඔයලා ප්‍රශ්න කරනවා. මම බුද්ධාගමට කරු කරනවා. අනිවාර්යෙන් ඒ වගේ ඔයලාගේ ආගම කිව්වේ නෑනේ. අනිවාර්යෙන් කවුරුත් අනිවාර්යෙන් චර්ච් එක පාදර් නම් මොළේතුමා නම් කවුරුත් වරදක් කරා නම් වරදක් තමයි ලොකු වරදක්. අනිවාර්යෙන් ඇයි අපේ රටේ මිනිස්සුලා ඔයාගේ ගෙදරේට පවුලේට ඒ වගේ ප්‍රශ්න එවිලා නම් ඔයලා කතා කරනවා. ඉතින් ඔයලාගේ පක්ෂයට ප්‍රශ්න එවිලා නම් ඔයලා කතා කරනවා. ඒ වගේ අනුන්ගේ ප්‍රශ්නයක ළමයිලා ඔයලා අම්මා කෙනෙක් ඔයලා අනිත් කට්ටියට ඔයලා ඒ වගේ තුරුල කරන නැති ඔයලාට අනුන්ගේ ප්‍රශ්න නෑ. ඉස්සරහා කාලයට සුනාමි එවිලා අනිවාර්යෙන් ඒ සුනාමි ඔයලා ගාලපතේ ට්‍රිංගෝපතේ ඒ වගේ මාතරපතේ තමයි එවිලා ඔයලා කියනවා. ඉතින් ඔයාගේ ගංගවතුරු එවිලා ඇයි මුළු රටටම එවිලා. ඉතින් ඔයලා මතක තියාගන්න අනුන්ගේ ප්‍රශ්නයක හැමදාම ඔයලා ගණගනතු ඉන්නවා නම් ඔයාගේ ගෙදරපත් එනවා. අනිවාර්යෙන් ඔයාගේ ගෙදරපත් එනවා. මතක තියාගන්න ගණගනතු ඉන්නවා නම් කර්ම ඔයලාගේ රොටේට් කරලා ඔයාලා කර්මාවක විශ්වාස කරනවද? කොමන්ට් එක දාගන්න. අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයාර් කරන්න. අනිවාර්යෙන් ඒක ළමයිව ආරක්ෂා කරන්න ඕනේ. අනිවාර්යෙන් මේ ළමයිට නීතිය